හෙරදිග අසිරියෙන් බැබළුණු අයෝධ්‍යා රාජධානියේ ප්‍රඥාවන්ත රාම් කුමරු සිය සුන්දර බිරිඳ වූ සීතා දේවිය සමග සතුටින් දිවි ගෙවීය. නමුත් දේවකාරියටත් වඩා පෙර බලයට ලොබ් බැඳි කුඩම්මකගේ කූට කුමන්ත්‍රණයකින් රාම්ට සිදු වූයේ සියලු සැප සම්පත් අතහැර වසර 14කට ඝන වනාන්තරයට පිටු වහල් වීමතයි. සිය හිමියන් තනි නොකල සීතා දේවියත් සොහොයුරු ලක්ෂ්මන් කුමරුත් ඔහු පසුපස වනයට පිවිසියහ. වනවාසයේ අගභාගයේ එක් අවාසනාවන්ත දිනක ලංකාපුරයේ බලවත් රාවණා රජු සීතාගේ රූපශ්‍රියට වශී වී රාම් සහ ලක්ෂ්මන් නැති අතරතුර ඇයව බලෙන්ම පැහැරගෙන සිය දණ්ඩුමොනරයෙන් ලංකාවට රැගෙන ආවේය. අශෝක වටිකාවේ සිරකර තැබූ ඇයට සිය බිසව වනනයයි රාවණා කෙතරම් තර්ජනය කළද රාම් කෙරෙහි වූ පිවිතුරු ආදරය නිසා සීතා දේවිය ඊට එකඟ වූයේ නැත. තමන්ගේ ආදරණීය බිරිඳ අතුරුදහන් වූ බව දැනගත් රාම් මහා ශෝකයකින් වනය පුරා ඇයව සොයා ගියේය. එහිදී ඔහුට මහා බලසම්පන්න හනුමන් ප්‍රමුඛ වානර සේනාව මුණ ගැසුණි. හනුමන්ගේ මඟ පෙන්වීමෙන් මුහුදෙන් එතර ලංකාපුරයේ සීතා සිරවී සිටින බව දැනගත් වානර සේනාව මහා ගල් පාලමක රාම් සේතු තනා මුහුද මැදින් ලංකාවට කඩා වැඩුණහ. අවසානයේ ලංකාපුරය දෙදරුම් කමින් මහා භයානක යුද්ධයක් ආරම්භ වුණා. දරුණු සටනකින් පසු රාම් කුමරුගේ ඊතල පහරින් රාවණා රජු පරාජයට පත්විය. රාම් සිය ප්‍රාණය වැනි සීතා දේවියව නැවත මුදාගත් අතර වසර 10 වෙක වනවාසය නිමා කර සියල්ලන්ම නැවත අයෝධ්‍යාවට පැමිණියහ. සමස්ත වැසියන්ම පහන් දල්වා අවුරුද්ද පිළිගත් ඒ මහා ජයග්‍රහණය අදටත් ලෝකය සමරනු ලබයි.